අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. මේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ජීවන කතාවේ ඉස්ලාමය පැතිරවීමට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දරූ වෙහෙස. ගම්බද අරාබි ගෝත්‍රයන් අතරද ඉස්ලාමය පැතිරෙන්නට පටන් ගත්තේය. ඔවුන් ගැන අසහනයට පත් කුරේෂිවරුන් බනු හාෂිම් සහ බනු අල්මුත්තලිබ් පවුලේ අය සමග භාණ්ඩ හා ආහාර අලෙවි කිරීම හෝ මිලදී ගැනීම නොකරන ලෙස සැමෝටම දැනුම් දුන්හ. එවිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට නබිත්වය ලැබී වසර 7කි. මුස්ලිම්වරු ආහාර පාන නොමැතිව අසීරුතාවයට පත් විය. මේ අසීරුත් අවස්ථාවේ මුස්ලිම්වරුන්ගේ සිත් තුළ සමගිය හා දේව විශ්වාසය තව තවත් අධික විය. ඔවුන් ඉවසීමෙන් කල් ගෙවූහ. නබිත්වය ලැබී 10 වන වසරේදී අබූ තාලිබ් සහ ඛදීජාතුමියගේ මරණය සිදු විය. එවිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් 50 වන වියේදී පසු විය. නබිතුමාණන් ඛදීජාතුමියගේ මරණය ගැන බොහෝ වේදනා වින්දහ. එම නිසා මේ වසර ආමුල් හුසුන් දුක් වසර නමින් හැඳින්විය. අබූ තාලිබ්ගේ වියෝවයෙන් පසු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට කරදර අධික විය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට විවෘතව හිරිහැර කළහ. කාෆිර්වරුන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ හිස මත දූවිලි සහිත පස් දැම්මේය. ලාත් පිළිමයට නැමදුම් කරන ගෝත්‍රයන්ට ඉස්ලාමය කරා ආරාධනා කරන අදහසින් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තායිෆ් නගරයට සයිද් බින් හාරිසා සමග ගියේය. තායිෆ් නුවරට පැමිණ එහි උසස් පෙළේ නායකයන් සමග ඉස්ලාමය ගැන පවසා ආරාධනා කරත් ඔවුන් උඩඟුවෙන් මත් වී එතුමාට අගෞරව කර අපහාස කර ගල්මුල් වලින් ගසමින් එතුමාගේ පසුපසින් තායිෆ් මායිම දක්වා ගියහ. ගල් වැදීමෙන් එතුමාගේ දෙපයින් ලේ සැලුනි. සිත් කලකිරීමට පත් වී ඉඳිවත්තේ ගසක සෙවණෙල්ලේ වාඩි වී විවේක ගත් නබිතුමා තම අසීරුතාවය ගැන අල්ලාහ්ට පැමිණිලි කර අල්ලාහ් තාලාගෙන් සහාය පැතූහ. නබිතුමාණන් මක්කාව හැරී ආ පසුවද එම නගරවාසීන් එතුමාට තවත් සතුරුකම් කළහ. මේ කාලයේදී නබිතුමා මක්කාවේ මස්ජිද් අල් හරම් සිට මස්ජිද් අල් අක්සා වෙතට එක රැයකින් ගමන් කිරීමට අල්ලාහ් තාලා මඟ සැලසුවේය. එය අල් ඉස්රා මැදියම් රෑ ගමන යන නමින් හැඳින්වේ. ඉන්පසු නබිතුමාණෝ අහස්තෙරින් එගොඩ වී අල්ලාහ් තාලාගෙන් අර්ශය දක්වා ගියහ. මෙය මිහ්රජ් ගමන නමින්ද හැඳින්වේ. මේ අවස්ථාවේදී අල්ලාහ් තාලා විසින් දිනකට 50 වාරයක් සලාතේ නියම කළේය. නබිතුමාණන් මූසා අලයිහිස්සලාම් තුමාණන්ගේ යෝජනාව පරිදි නැවත නැවත අඩු කරන ලෙස අල්ලාහ් තාලාගෙන් ඉල්ලීම් කිරීමේ අනතුරුව එය දිනකට 5 වාරයක් දක්වා අඩු කරනු ලැබුණි. එමෙන්ම නබිතුමාට ඉස්ලාමය ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය ශක්තියද චිත්ත ධෛර්යයද අල්ලාහ් තාලා විසින් ප්‍රදානය කරන ලදී. හජ් වන්දනාව සඳහා යත්රිබ් නගරයට පැමිණි කස්රජ් ගෝත්‍රයට අයත් 6 දෙනෙක්ට ඉස්ලාමය ඉදිරිපත් කර අල්ලාහ් තාලා වෙතට පැමිණෙන ලෙස ආරාධනා කර කුර්ආන් වැකියද පාරායනා කළේය. 6 දෙනෙකුගෙන් යුත් මේ පිරිස ඉස්ලාමය ගැන පැහැදුණු විගස මුස්ලිම්වරුන් බවට පත් වූහ. මුස්ලිම් බවට පත් වූ මේ අය ගැන කිසිදු තොරතුරක් නොලැබුණි. මක්කා උත්සව කාලයේ යත්රිබ් පිරිස හමු වූ ස්ථානයේ කස්රජ් ගෝත්‍රයෙන් 10 දෙනෙක්ද අවුස් ගෝත්‍රයෙන් 2 දෙනෙක්ද පැමිණ සිටියුණු නබිතුමාණන් දුටුවේය. ඔවුන් නබිතුමාණන් හමු වී තම විශ්වාසය ප්‍රකාශ කළහ. සොරකම, ලදරුවන් ඝාතනය කිරීම, කේලම් කීම වැනි පාපයන්ගෙන් වැළකෙන බවද නිවැරදි කරුණුවලදී නබිතුමාගේ උපදෙස් අනුගමනය කරන බවද දිවුරුම් දුන්හ. මෙය පළමු වන අකබා දිවුරුම ලෙස හැඳින්වේ. මදීනා නගරයේ සිදු වූ ඉස්ලාම් ප්‍රචාරය නිසා එහි මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව වැඩි විය. මේ නිසා හජ් කාලයේ බොහෝ මුස්ලිම්වරු මක්කාවට පැමිණියහ. මොවුහු නබිතුමාණන්ව ආරක්ෂා කරන බවත් මදීනාවේ ඉස්ලාම් දියුණුවට ආධාර කරන බවත් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පොරොන්දු වූහ. මෙය දෙවන අකබා පොරොන්දුව නමින් හැඳින්වේ. මක්කා කුරේෂිවරුන්ගේ ක්‍රූරකම්වලට බිලි වූ මුස්ලිම්වරුන්ව මදීනාවට පිටත් කර යැවූහ. ඉස්ලාමයේ වේගයෙන් පැතිරෙනවා දුටු කුරේෂිවරුන් නොසතුටට පත් වූහ.
මේ නිසා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව මරා දැමීමට තීරණය කරගත්හ. නමුත් අල්ලාහ් තාලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව ආරක්ෂා කරගත්හ. අබූ බකර් රලියල්ලාහු අන්හු තුමා සමග නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් රහසිගතව මක්කාවෙන් පිටත් වී තවුර් නම් ගල්ලෙනට ගියේය. මක්කාවසියන් තමන් ගැන කුමක් පවසන්නේ දැයි තොරතුරු දැනගන්නා ලෙස තම පුත්‍රයා අබ්දුල්ලාහට අබූ බකර් රලියල්ලාහු අන්හු තුමා අණ කළේය. සෑම රාත්‍රියකදීම කිරි දෙන බැටළුවන් තමන් වෙත ගෙනෙන ලෙස අබූ බකර් රලියල්ලාහු අන්හු තුමා තම සේවකයාට උපදෙස් දුන්නේය. අස්මා බින්ත් අබූ බකර් නම් දියණිය ඒ දෙදෙනාටම ආහාර පාන සැපයුවාය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හා අබූ බකර් රලියල්ලාහු අන්හු තුමා ගල්ලෙන තුලට ගිය පසු එයට ඇතුල් වන ස්ථානයේ ගස් පඳුරු හරහා දැල් බඳින ලෙස අල්ලාහ් තාලා මකුලුවන් එව්වීය. තවද පරවියන් දෙදෙනෙක් මකුළු දැල් සහ ගස් අතර පොළවෙහි කූඩු තනා බිත්තරද දැමුවෝය. නබිතුමාගේ මාර්ගය සොයාගේ කාෆිර්වරු කන්ද මත නැග ගල්ලෙන අසලින් එය පසු කරගෙන ගිය නමුත් මකුළු දැල දැක ඉවත ගියෝය. දින 3ක් ගල්ලෙනී සිටි ඔවුන් දෙදෙනා අම්ර් ඉබ්නු ෆුහෛරා නම් මඟ පෙන්වන්නා සමග මුහුදු වෙරළ ඔස්සේ ගමන් කළෝය. නබිතුමා මක්කාවෙන් පිට වී ඇති බව දැනගත් කුරේෂිවරු එතුමාව මරා දමන හෝ අත්අඩංගුවට ගන්නා කෙනෙකුට ඔටුවන් 100ක් ත්‍යාගයක් වශයෙන් දෙන බව දැනුම් දුන්නේය. එම ත්‍යාගය දිනා ගන්නට සුරකා ඉබ්නු මාලික් ආසා කළේය. නබිතුමාගේ ගමන් මඟ ඔස්සේ වේගයෙන් ලුහු බැඳගෙන ගොස් නබිතුමාව දුටු නමුත් ඔහුගේ අශ්වයා වැටීමෙන් ඔහුද විසි වී වැටුණේය. ඔහු නැවත අශ්වයා පිට නැග වේගයෙන් ගොස් ඔවුන්ට ළඟා වූ විගස නැවත වරක් අශ්වයා වැටීමෙන් ඔහුද විසි වී ගියේය. තම අරමුණ කෙසේ හෝ ඉටු කරගන්න අදහසින් ඔහු නැවත වරක් වේගයෙන් ගොස් නබිතුමාට ළඟා වූ නමුත් තෙවන වතාවටත් ඔහුගේ අශ්වයා වැටි සුරාකාද බිම වැටුණේය. ඒ සමගම ඔහු ඉදිරියෙහි දූවිලි කුණාටුවක් ඉහළ නැගීය. මේ සියල්ල දුටු සුරාකා නබිතුමාණන් අල්ලාහ් තාලාගේ රැකවරණයේ සිටින බව දැනගත් ඔහු නබිතුමාණන්ගෙන් සමාව අයද සිටියහ. ඉස්ලාමයේ මූලාරම්භ යුගයේ මුස්ලිම්වරුන්ගේ හා නබිතුමාණන්ගේ අසරණ තත්ත්වය මෙසේ තිබියදී ඉස්ලාමය අසිපත් හා ආයුධ බලයෙන් පැතිරුණු ආගමක් යැයි පැවසීමට සාධක තිබේද? ඉස්ලාමය පැතිරවීමට නබිතුමා දැරූ වෙහෙස ගැන නැරඹුවාට ජසාකල්ලාහු හයිරා. නබිතුමාගේ මදීනා ජීවිතය ගැන මීළඟ වීඩියෝ එකකින් හමුවෙමු. වසලා